ආයුබෝවන් අද 2025 4වෙනි මාසේ 12 වෙනිදා අලුත් අවුරුද්ද ලබන්න දින දෙකක් තිබී තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ආයෝජකයන් විදිහට අපි මොනවද අලුත් අවුරුද්දේදී කරන්න කියලා අපි විශේෂයෙන්ම බලමු. අපි කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන ආයෝජකයන් විදිහට කොළඹ කොටස් වෙළඳපොලට ඊයේ දිනේදී මොකක්ද සිදුුනේ කියලා මුලින්ම බලමු. ඊයේ දිනේදී කොටස් වෙළඳපොල සුළු වශයෙන් පහත ගියා. S&P SL20 දර්ශකය ඒකක 23කින් පහළ ගියා. ඒ වගේම ASI දර්ශකය ඒකක 54කින් පහළ ගියා. ඊට කලින් දවසේදී විශාල ලෙස ඉහළ ගියා මේ ෂෙයා මාකට් එක. නමුත් ඊයේ සුළු වශයෙන් පහළ ගියා. මේ වෙලාවේදී අලුත් අවුරුද්දෙන් පස්සේ ඔබට කරන්න පුළුවන් වඩාම වැදගත් දේ තමයි මේ පහළ යන කොටස් අඩු මිලකට මිලදී ගන්න එක. මොකද මේ දැනට ලෝකේ පවතින මේ ඇමරිකාවේ සහ චීනයේ පවතින මේ යුද්ධය නිසා කොටස් මිල පහළ වැටෙන්න පුළුවන් අවස්ථා ලැබෙන ඔබට මිලදී ගන්න අලුත් ආයෝජකයන්ට සහ පරණ ආයෝජකයන්ට උනත්. හැබැයි මේක මේ දීර්ඝකාලීනව තියෙන එකක් නෙමෙයි. මොකද ඔය ඇමරිකාව චීනය වගේ රටවල් කැමති නැහැ දීර්ඝකාලීනව මේ ආර්ථික වශයෙන් පාඩු කරගන්න. ඒගොල්ලන්ගේ අර ආගමික පැත්තෙන් ගත්තත් අර තද නීති රීතියේ පැත්තට ගිහිල්ලා ඒ වගේ යුද්ධයක් සදාකාලිකව තියෙන මට්ටමක තියෙන රටවල් දෙකක් නෙමෙයි. ඔවුන් බොහෝ විට නැවතත් සාකච්ඡා මාර්ගයට ගිහිල්ලා ඔය බදු ප්‍රශ්නය निराකරණය කරගන්නවා. අන්නේ අවස්ථාවේදී ඔබට විශාල වශයෙන්ම මේ අඩුවට මේ මිලදී ගන්න ෂෙයාර්ස් වලින් ප්‍රතිලාභ ලබා ගන්නත් පුළුවන්. ඇත්තටම වොරන් බෆට් කියන විදිහට මිනිස්සු බයේ ෂෙයාර්ස් විකුණලා ෂෙයාර්ස් ගන්න බය වෙන අවස්ථාවලදී ඔබ ෂෙයාර්ස් මිලදී ගන්න. ඒ වගේම මිනිස්සු පොරකකා කෑදර ලෙස ෂෙයාර්ස් මිලදී ගන්න හදනකොට ඔබ ෂෙයාර්ස් විකුණන්න කියන මේ න්‍යායත් පාවිච්චි කරන්න පුළුවන් හොඳ අවස්ථාවක් ඔබට ලැබිලා තියෙනවා. ඒකින්ද ඊටාම කල්පනාවෙන් විශාල ලෙස පහළ යන හොඳ කොටස් මිලදී අරගෙන ඔබගේ ආයෝජන ජීවිතය සාර්ථක කරගන්න ලබන්නා වූ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.